Hello guys, මේ Windows Server Series එක දෙවන වීඩියෝ එක. අද කතා කරමු virtualization ගැන. මේ servers ගැන කතා කරද්දී නැතුම වැදගත් තමයි මේ virtualization කියන්නේ. අපි යමු slide එකට. අපි ඉස්සෙල්ලා virtualization ගැන කතා කරන්න කලින් මේ නම ඉස්සෙල්ලා අමතක කළා දාමු. හරිද? මම ඉස්සෙල්ලා කියන උදාහරණයක් හැටියට මොකක්ද මේ virtualization කියන්නේ කියලා. හරිද? ඔයාලා හිතන්න මෙන්න මේ ඊළඟ slide එකට යන්න. මේ වගේ servers පහක් තියෙනවා. හරිද? මේ ADC PDC DNS DSCP WSS මේ ගැන වැඩි හිතන්න එපා මේ නවචර ගැන අපි මේ ඊළඟ වීඩියෝස් වල මේ ගැන ඔක්කොම කතා කරනවා මේ සර්වර් රෝල්ස් වගේ මේ ඔක්කොම ගැන කතා කරනවා ඊළඟ වීඩියෝස් වල ඔයාලා හිතන්න මේ වගේ සර්වර්ස් පහක් තියෙනවා කම්පියුටර් පහක් තියෙනවා මේ විදිහට හරිද කම්පියුටර් පහේ මේවට වෙන වෙනම මදර්බෝඩ් තියෙනවා RAM තියෙනවා ප්‍රොසෙසර්ස් තියෙනවා දැන් මේකටත් ඒ විදිහටම මදර්බෝඩ් එකක් තියෙනවා RAM තියෙනවා ප්‍රොසෙසර් එකක් තියෙනවා ඒ විදිහට හැම එකටම තියෙනවා hardware components මේවට power දීලා තියෙනවා මේවා on කරන්න ඕන හින්දා හරිද දැන් හිතන්න මේකේ cost එක හරිද මෙතන motherboard 5යි හරිද RAM 5යි හරිද processors 5යි හරිද දැන් මේ ඔක්කොටම cost මාර cost එකක් යනවනේ ඒ cost එක cut කරගන්න තමයි අර virtualization කියන දේ ගෙනල්ලා තියෙන්නේ අපි බලමු virtualization ගාවට පස්සේ මේක කොහොමද වෙන්නේ කියලා අපේ ෆිසිකල් සර්වර් එක තියෙනවා සර්වර් එක උඩින් වර්චුවලි මේ විදිහට අර සර්වර්ස් ඔක්කොම රන් කරලා දාන්න පුළුවන් මේකේ තියෙන එක මදර්බෝඩ් එකයි එක RAM එකයි එක ප්‍රොසෙසර් එකයි ඒකේ උඩ මේ විදිහට වර්චුවලි අපේ සර්වර්ස් ටික රන් කරලා දාන්න පුළුවන් OS ටික හරිද ඒක තමයි සරලම කිව්වොත් virtualization වල වෙන්නේ අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු what is virtualization virtualization is a technology that allows you to create virtual version of physical resources මම ඉස්සෙල්ලා කිව්වා වගේ virtual versions හදන්න පුළුවන් physical resources උඩ හරිද it allows multiple virtual machine to run on a single physical computer අර මම කිව්වා වගේ single physical computer එක උඩ multiple virtual machines run කරගන්න පුළුවන් each VM works like a separate computer which its own operating system ඒ කියන්නේ අර hardware resource එකක් උඩ තියෙනවා වගේ අර virtual machine ටික වැඩ කරනවා separate computer වගේම වැඩ කරනවා හරිද අපි ඊළඟට යමු hypervisor එකක් කියන්නේ මොකක්ද what is a hypervisor hypervisor එකක් කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම මේ virtual machine create කරන manage කරන දෙන OS එකක් වගේ එකක් හරිද දැන් hypervisor එක කොටස් දෙකකට බෙදෙනවා හරිද මේ bare metal architecture එක කියලා එකක් තියෙනවා hosted architecture කියලා එකකුත් තියෙනවා හරිද අපි කතා කරමු ඉස්සෙල්ලා hosted architecture එක ගැන මේ hosted architecture එක කියන්නේ අපේ physical computer එක තියෙනවා හරිද hardware level එක තියෙනවා අපේ physical computer එකේ RAM motherboard set එක මෙතන තියෙනවා හරිද ඒක උඩ run වෙනවා අපේ Windows 11 දැන් මගේ Windows 11 තියෙන්නේ ඒ Windows 11 OS එක run වෙනවා ඒක උඩ hypervisor software එකක් දාලා තියෙනවා හරිද hypervisor software එකක් දාලා ඒක උඩ අර VM machine ටික run කරනවා මෙතන හිතන්නකෝ Windows 7 තියෙනවා Windows 10 තියෙනවා Windows 8 තියෙනවා Windows 11 කියලා machine ටිකක් තියෙනවා කියලා ඒ hypervisor උඩ තමයි ඒ හතර රන් වෙන්නේ දැන් මේ හතරට hardware level එකට access කරන්න වෙන්නේ අපේ host OS එක අතරමැදින් තමයි ගිහිල්ලා තමයි අපේ hardware level එකට access කරන්න පුළුවන් වෙන්නේ හරිද දැන් අපි කතා කරොත් එහෙනම් bare metal architecture එක ගැන දැන් මේ hosted architecture එක use කරන්නේ සාමාන්‍ය testing purposes වලට lab create කරන ඒ වගේ testing වැඩවලට වගේ තමයි මේ hosted architecture එක use වෙන්නේ අපි දැන් bare metal එකට යමු bare metal architecture එකේ වෙන්නේ අපේ physical hardware level එක තියෙනවානේ ඒ hardware level එක උඩ hypervisor OS එක install කරලා තියෙනවා හරිද ඒක උඩ තමයි කෙලින්ම අපේ VM ටික run කරලා තියෙන්නේ VM හතරට වඩා run කරන්න පුළුවන් මේ දැන් හතරක් කරන් තියෙන්නේ ඒ හතර run කරලා තියෙන්නේ ඒ අපේ hypervisor එකට දැන් hypervisor එකට hardware level එකට access කරනවා නම් කෙලින්ම එන්න පුළුවන් hardware level එකට දැන් මේක තමයි සාමාන්‍ය industrial එකේ use වෙන්නේ හරිද අපි ඊළඟට කතා කරමු advantages ගැන virtualization එකේ ඔයගේ ටිකක් තියෙනවා හරි ඊළඟට කතා කරමු popular virtual platforms ගැන මේ VMware ESXi එක ගැන තමයි අපි ඊළඟ වීඩියෝස් වල කතා කරන්නේ අපි ප්‍රැක්ටිස් කරන්නේ මේ VMware එකෙන් හරි තව තියෙනවා Microsoft Hyper-V කියලා එකක් තියෙනවා අපේ Windows එකත් එක්ක free හම් වෙනවා ඊට පස්සේ තියෙනවා Oracle VirtualBox එක KVM කියලා එකකුත් තියෙනවා ඔච්චරයි virtualization ගැන කතා කරන්න තියෙන්නේ අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපේ VMware අපේ hypervisor එකක් අපේ කම්පියුටර් එකේ install කරලා ඒකේ උඩ අපි Windows server OS එක run කරලා අපේ lab practice ටික කරගන්න කියලා එහෙනම්
තවත් වීඩියෝකින් හම්බෙමු. මගේ සෝෂල් මීඩියාස් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ ස්ලයිඩ් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Every heartbeat, every sigh. In the background, we just fly.